අද මම කියලා දෙන්න යන්නේ තනිකරම UK US වගේ ෆොරින් කන්ට්‍රීස් ටාගට් කරලා හරියටම channel එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් මට මේ වගේ දෙයක් කියලා දෙන්න තියෙන අයිතිය තමයි මොකද මම මේ වගේ channel 3ක්ම කරගෙන යනවා. ඉතින් මේවාට වෙන්නේ මම මේ USA ටාගට් කරලා කරගෙන යන YouTube channel එකක්. මගේ views බලන්නකෝ. ඉතින් මේක 89000ක් තියෙනවා. මේක 22000ක් තියෙනවා. ඉතින් මේක 14000ක් තියෙනවා. මම මේක දැම්මෙත් ඊයේ රෑ. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේම මං හදපු විදිහටම channel එකක් USA වගේ foreign countries target කරලා හදන්නේ කොහොමද කියලා. හරියාලුනේ ඔයා මුලින්ම Google එකට එන්න ඕනේ. ඉතින් Google එකට ඇවිල්ලා ඔයාලට තියෙන්නේ මේ විදිහට Google එකේ YouTube කියලා search කරගන්න එක. හරි දැන් මේ විදිහට search කරාට පස්සේ ඔයා මුලින්ම YouTube කියන app එකට යන්න ඕනේ. හරි දැන් අපිට තියෙන්නේ channel එකක් හදාගන්න එක. ඉතින් ඔයාලට දැනටම channel එකක් නැත්නම් ඔයාලට මෙන්න මේ විදිහට මොකක් හරි මේ වගේ logo එකක් හරි අකුරක් හරි වෙන්නයි. ඔයා එන්නේ ඒක උඩ click කරන්න ඕනේ. ඉතින් click කරාට පස්සේ ඔයාලට මේ විදිහට view channel කියලා නෙමෙයි තියෙන්නේ. ඔයාලට තියෙන්නේ create new channel කියලා. ඉතින් ඔයා ඒක click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපි මේ කරන step ටිකට කෙලින්ම එන්න. ඉතින් ඔයාලට දැනටමත් channel එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් switch account කියන එක උඩ click කරගන්න එක. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ මෙතන මේ view all channel කියන එකට click කරගන්න එක. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් අපිට දැනට තියෙන channels ටික. ඉතින් ඔයා දැන් මේ විදිහට තියෙද්දි ඔයාලට තියෙන්නේ මෙතන මේ create channel කියන බටන් එකට click කරගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට create channel කියන බටන් එකට click කරගන්න. හරි දැන් ඔයාලට එනවා මේ විදිහට profile picture එකක් මෙතෙන්ට add කරන්න කියලා. ඒ වගේම මෙතනින් name එකක් add කරන්න කියලාත් එනවා. හරි දැන් අපි මුලින්ම මේකට name එකක් හදාගන්න ඕනේ. ඉතින් ඊටත් කලින් ඔයා මොකද්ද කරන කැටගරි එක කියලා ඔයාගේ ඔළුවේ අයිඩියා එකක් තියාගන්න ඕනේ. ඉතින් මම හිතන් ඉන්නේ ranking videos කරන්න. ඉතින් ඔයා ranking videos කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් මෙන්න මේ පේන videos තමයි ranking videos කියන්නේ. හරි ඉතින් අපිට මේ විදිහට නමක් හිතෙන්නෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට new tab එකක් open කරගෙන ChatGPT එකට යන්න. ඉතින් ඒකටත් පුළුවන් Google එකට අවිල්ලා වල ChatGPT කියලා search කරගන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ChatGPT site එක තියෙනවා. ඔයා මෙන්න මේ site එකට යන්න ඕනේ. හරි ඉතින් දැන් මම මේ ChatGPT එකෙන් අහන්න යන්නේ මගේ channel එකට නම් ටිකක් හදන්න කියලා. හරි ඉතින් ඔයාලට පුළුවන් Singlish වලින් type කරගන්න. ඔයා පොඩ්ඩක් බලන්නකෝ මම type කරන විදිය. එතකොට ඔයාලට තේරෙයි කොහොමද ඔයා type කරගන්න ඕනේ කියලා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ type කරගත්ත විදිය. මම අලුත් channel එකක් හැදුවා. මම ඒ channel එකේ දාන්න බලාපොරොත්තු වෙන්නේ ranking short videos. මට මගේ channel එකට names 10ක් දෙන්න. හරි ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට සරලව type කරගන්න. ඉතින් නැත්නම් ඔයාලට පුළුවන් මේ prompt එකම අරගෙන ඔයාගේ වීඩියෝ කැටගරි එක විතරක් වෙනස් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් funny videos ඒ වගේ ඒවා දාගන්න පුළුවන්. හරි ඉතින් දැන් මම කරන්නේ ranking videos ඉඳන් මම මේ විදිහට තියලා මෙන්න මේ submit button එක උඩ click කරගන්නවා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයා මෙන්න මේ විදිහට ලස්සන නම් ටිකක් දෙනවා. ඉතින් ඔයාලට දැන් තියෙන්නේ මේ වගේ එකක් තෝරගන්න එක. හරි ඉතින් මං හිතනවා මෙන්න මේ number 7 කියන එක හොඳයි කියලා. ඉතින් ඒ හින්දා මම මේ විදිහට මේ name එක copy කරගන්නවා. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ අපි දැන් හද හිටපු තැනට ගිහිල්ලා ඔයාගේ name එක paste කරගන්න එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ name එක paste වෙනවා. ඒ වගේම ඔයාලට handle එකකුත් මෙයාලා ඔටෝම generate කරනවා. ඉතින් ඔයාලට ඕන නම් මේක වෙනස් කරගන්නත් පුළුවන්. මම දැනට මේක වෙනස් කරන්නේ නැතුව මේ විදිහට create channel කියන එකට click කරනවා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපි සාර්ථකව channel එක හදාගෙන ඉවරයි. ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ මේකේ settings ටිකක් මාරු කරන එක. ඉතින් ඒ වගේම අපි මේකට logo එකක් හදා ගන්න ඕනේ. ඒ වගේම banner එකකුත් හදා ගන්න ඕනේ. ඉතින් මම අද මේ ඔක්කොම කරන හැටි කියලා දෙනවා. හරි දැන් අපි මේ channel එක හදලා ඉවරයිනේ. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ අපේ logo එක උඩ click කරගන්න එක. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ switch account කියන එක උඩ click කරන්න. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපි හදපු channel එක තියෙනවා. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ මේ channel එක උඩ click කරගන්න එක.
හරි දැන් ඔයාලට තියෙන්නේ මෙතනින් මේ කස්ටමයිස් channel කියන එකට ක්ලික් කරගන්න එක. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ මෙතනින් මේ continue කියන බටන් එකට ක්ලික් කරගන්න එක. ඉතින් දැන් ඔයාලට මේ වගේ මැසේජ් ටිකක් එන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඒ ටික ක්ලෝස් කරලා දාන්න. හරි දැන් අපි මුලින්ම මේකට ලෝගෝ එකක් හදාගෙන ඉමු. ඉතින් ඒක හදාගන්නත් අපි භාවිතා කරන්නේ ChatGPT එක තමයි. හරි දැන් අපි ආයෙ අපි මේ විදිහට names generate කරගත්තු තැනටම යනවා. ඉතින් දැන් ඔයා කියන්න ඕනේ අපි මෙන්න මේ name එක select කරගත්තා අපිට මේකට ගැලපෙන විදිහට ලෝගෝ එකක් හදලා දෙන්න කියලා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙයා image එකක් create කරන්න පටන් ගන්න තියෙනවා. හරි ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මම විනාඩි 2කින් විතර ආවට පස්සේ මෙන්න මේ වගේ මාරම quality logo එකක් අපිට හදලා දීලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ සරලව මෙන්න මේ download කියන බටන් එකට ක්ලික් කරලා මේ image එක download කරගන්න එක. හරි දැන් අපි ආයෙ අපේ channel එකට යමු. දැන් ඔයාලට පුළුවන් මෙතන මේ upload කියන එකට ක්ලික් කරලා අපි හදාගත්තු logo එක මෙතෙන් upload කරගන්න. හරි ඉතින් මම මේ විදිහට මෙහෙම තියලා මේක done කියන බටන් එකට ක්ලික් කරගන්නවා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ logo එක මේකට add වෙලා තියෙනවා. ඉතින් දැන් අපි මේකට banner එකක් හදාගන්න ඕනේ. ඉතින් අපිට ඒකටත් ChatGPT භාවිත කරන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවල් වලට මේකෙන් හදන banners අපිට YouTube එකේ හරියන size එකට නෙවෙයි generate වෙන්නේ. ඉතින් ඒක හින්දා අපි භාවිත කරන්නේ Canva කියන site එක. හරි දැන් ඔයාලට තියෙන ආයෙ මේ විදිහට new tab එකක් open කරගෙන Google එකේ Canva කියලා search කරගන්න එක. හරි දැන් මම මේ විදිහට Canva කියන site එකට එනවා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපිට Canva එක load වෙලා තියෙනවා. ඉතින් දැන් ඔයා මෙතන මේ create කියන බටන් එකට ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන search bar එකේ YouTube banner කියලා search කරගන්න. එහෙමත් නැත්නම් ඔයාලට මේ වගේ option එකක් තියෙනවා නම් YouTube banner කියලා ඔයාලට ඒකත් ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේ option එකට ක්ලික් කරගන්නවා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් load වෙලා තියෙනවා. හරි අපි මුලින්ම අපේ logo එක මේකට import කරගෙන එමු. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් upload කියන බටන් එකට ක්ලික් කරලා මෙතන upload file කියන එකට ක්ලික් කරලා අපි හදාගත්තු logo එක මේකට upload කරගන්න. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ logo එක මේකට add වෙලා තියෙනවා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් අපේ logo එකේ පොඩ්ඩක් කහ පාටට හුරු ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ඒක ඔයාලගේ logo එක අනුව වෙනස් වෙනවා. ඉතින් මං හිතනවා මේක මගේ කහ පාටට පොඩ්ඩක් බරයි කියලා. ඉතින් ඒ හින්දා මම මේ background එක උඩ click කරලා මෙතන මේ colors වලට ගිහිල්ලා මම මේ color එක select කරගන්නවා. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ අපේ logo එක මේකට දාගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට මෙහෙම drag කරගෙන ඇවිල්ලා මේකට මෙහෙම මැදට තියලා මේ විදිහට අතාරින්න. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ logo එක කොටුවට තමයි තියෙන්නේ. ඉතින් අපිට round වලට තමයි ඕනේ. ඉතින් ඒ හින්දා මම මේ විදිහට මේ logo එක delete කරගෙන මෙතන මේ elements කියන tab එකට යනවා. හරි ඉතින් දැන් ඔයාලට පුළුවන් මෙතන මේ search bar එකේ round කියලා search කරගන්න. හරි මේ විදිහට search කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ option ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතනින් ඔයාලට ගැළපෙන රවුමක් select කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ රවුම හොඳයි කියලා හිතනවා. ඒ හින්දා මම මේක මේ විදිහට drag කරලා මෙතනින් මේ විදිහට අතාරිනවා. හරි දැන් මම මේ රවුම පොඩ්ඩක් පොඩි කරගන්නවා. ඉතින් මේ විදිහට පොඩි කරලා මම මේ විදිහට මේක පොඩ්ඩක් මැදින් තියා ගන්නවා. ඉතින් දැන් ඔයාලට තියෙන ආය uploads වලට ගිහිල්ලා අපි හදාගත්තු logo එක මෙහෙම අරගෙන ඇවිල්ලා මෙන්න මේ රවුම උඩ තියලා අතාරින්න. ඉතින් මේ විදිහට තියාගෙන මෙන්න මේ විදිහට අතාරින්න පුළුවන්. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ logo එක මේකට load වෙනවා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ logo එක මේකට add වෙලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට ඕන නම් පුළුවන් මේ විදිහට මේක පොඩි කරලා ටිකක් මේ විදිහට අයිනකින් තියාගෙන මේ විදිහට අලුත් text එකක් අරගෙන මෙන්න මෙතනින් ඔයාගේ channel එකේ name එක type කරගන්න. ඉතින් මම මේ විදිහට මගේ channel එකේ name එක type කරගන්නවා. හරිද මම මේ විදිහට මේක type කරගෙන ටිකක් මේ විදිහට ලොකු කරගන්නවා. ඉතින් ලොකු කරලා මම මේකට text එකක් add කරගන්න තමයි යන්නේ. ඒ කියන්නේ මේකේ පොඩ්ඩක් text style එක මම මේ විදිහට වෙනස් කරගන්නවා. හරි මං හිතනවා මෙන්න මේ text එක හොඳයි කියලා. ඒ හින්දා මම මේ විදිහට මේක මේ විදිහට ගානට ලොකු කරගෙන පොඩ්ඩක් මේ ගානට වගේ තියා ගන්නවා. හරි දැන් ඔයාලට පුළුවන් මෙතන මේ effect කියන එකට යන්න.
ඉතින් ඉෆෙක්ට් කියන එකට ගිහලා ඔයාලට මෙතනින් කැමති ඉෆෙක්ට් එකක් සෙලෙක්ට් කරගන්න පුළුවන්. හරි මම මේ විදිහට මේකට පොඩි ඉෆෙක්ට් එකක් විදිහට ෂැඩෝ එකක් වගේ එකක් දාගත්තා. ඉතින් දැන් මම මේ විදිහට මේක පොඩ්ඩක් තව ටිකක් පොඩි කරලා මේ ලෝගෝ එකත් පොඩ්ඩක් පොඩි කරලා මෙන්න මේ විදිහට මේ ගානට වගේ තියාගන්නවා. හරි. ඉතින් ගොඩක් ප්‍රොෆෙෂනල් channel වල ගොඩක් ලොකු edits නැහැ. ඒ කියන්නේ සරලව පොඩි ටෙක්ස්ට් එකක් දාලා ලෝගෝ එක දාලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ ලෝගෝ එක නැතුව ඕන නම් ටෙක්ස්ට් එක විතරක් තියන්නත් පුළුවන්. හරි ඉතින් මම දැනට මෙන්න මේ විදිහට තියාගන්නවා. ඉතින් දැන් ඔයාලට තියෙන මෙතන මේ share කියන බටන් එකට ක්ලික් කරගන්න එක. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේ විදිහට download කියන බටන් එකට ක්ලික් කරලා මේක මේ PNG හරි JPG විදිහට හරි download කරගන්න. ඉතින් මං හිතනවා මේ විදිහට JPG වලින් download කරත් හොඳයි කියලා. ඉතින් ඒ හින්දා මම මේ විදිහට download කියන බටන් එකට ක්ලික් කරගන්නවා. හරි. දැන් අපි අපේ banner එක හදාගෙනත් ඉවරයි. ඉතින් දැන් ඔයා ආය අපේ channel එකට එන්න ඕනේ. ඉතින් channel එකට ඇවිල්ලා ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් banner image එක upload කරන්න තැනක්. ඔයා මෙතනින් මේ upload කියන එකට ක්ලික් කරලා අපි හදාගත්තු banner එක මේ විදිහට open කරගන්න ඕනේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ගානටම මේ banner එක හදලා තියෙනවා. ඉතින් ඔයාලට template එකක් අරන් edit කරොත් සමහර විට මේ ගානටම banner එක හදාගන්න බැරි වෙයි. පොඩ්ඩක් එහෙම යනවා. ඒ වගේ එහෙම වුණොත් ඉතින් කැතයිනේ. ඒ හින්දා තමයි ඔයාලගේම banner එකක් හදාගන්න හැටි කියලා දුන්නේ. හරි දැන් ඉතින් ඔයාලට තියෙන්නේ මේ විදිහට මේ ගානට හදාගෙන මෙතන done කියන බටන් එකට ක්ලික් කරන එක. හරි. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට description එකක් හදාගන්න. ඉතින් ඒකටත් ඔයාලට පුළුවන් ChatGPT ගෙන්ම උදව් ගන්න. ඉතින් ඔයාලට තියෙන්නේ දැන් අර chat එකටම ගිහිල්ලා ඔයාලට කියන්න ඕනේ මේ channel එකට description එකක් හදලා දෙන්න කියලා. ඉතින් මම මේ විදිහට text එකක් type කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදිහට සරලව type කරලා තියෙනවා. මට මේ මගේ quick rant TV ඒ කියන්නේ මගේ channel එකේ නම මේ තියෙන්නේ channel එකට description එකක් හදලා දෙන්න කියලා. ඉතින් දැන් ඔයාලට තියෙන මෙතන මේ submit button එකට click කරන එක. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට යා සුපිරිම description එකක් හදලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට description එකේ මුල ඉඳලා මෙන්න මේ විදිහට copy කරගෙන එන එක. ඉතින් මේ අන්තිමට ඇවිල්ලා ඔයාලට මේ විදිහට description එක copy කරන්න පුළුවන්. ඉතින් දැන් ඔයා ආයෙ ඔයාගේ channel එකට ගිහලා මෙතන description box එකේ මෙන්න මේ විදිහට channel description එක paste කරගන්න ඕනේ. හරි ඉතින් යාළුවනේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මෙයා මෙන්න මේ විදිහට සිංහලෙන් තමයි මේක හදලා තියෙන්නේ. මේ channel එකේදී ඔයාට හදාගන්න පුළුවන්. ඉතින් එන්න මේ විදිහට තමයි මෙයා මේක හදලා තියෙන්නේ. ඉතින් එහෙම බෑනේ අපි USA ටාගට් කරලානේ channel එක කරන්නේ. ඉතින් ඒ හින්දා ඔයාට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ආයෙ ChatGPT එකට ගිහිල්ලා ඔයාට පුළුවන් සරලව in English කියලා type කරගන්න. ඔන්න බලන්නකෝ. හරි දැන් ඔයාට පුළුවන් මේ විදිහට මේක submit කරන්න. ඉතින් දැන් එයා ඒක අඳුරගෙන ඔයාගේ description එක මේ විදිහට English වලින් දෙනවා. ඉතින් දැන් ඔයාට තියෙන ආයෙ මේ විදිහට description එක copy කරගෙන ඇවිල්ලා channel එකේ මෙන්න මේ description එක අයින් කරලා මොකද ඒක අයින් කරන්නේ මේක මෙයා සිංහලෙන් හදපු හින්දා. ඉතින් අපි ටාගට් කරන්නේ USA audience එකකින් හින්දා අපිට මේවා ඔක්කොම English වලින් ඕනේ. හරි දැන් ඔයාලට තියෙන මෙන්න මේ විදිහට අපේ අලුත් description එක මෙතන paste කරගන්න එක. ඉතින් දැන් ඔන්න ඒ වැඩෙත් හරි. ඉතින් දැන් ඔයාලට පුළුවන් මෙන්න මෙතන add link කියන එකට click කරන්න. ඉතින් එතනින් පුළුවන් ඔයාට ඔයාගේ WhatsApp channel එකක්, Facebook page එකක්, ඒ වගේම ඔයාට TikTok page එකක් USA ටාගට් කරලම හදලා මෙන්න මේ විදිහට links දාගන්න. ඉතින් අනිවාර්යයෙන් මේක කරන්න ඕනෙත් නෑ. හරි ඉතින් දැන් මම මේක දැනට දාගන්න යන්නේ නෑ. හරි දැන් අපි මෙන්න මේ page එකේ වැඩ ටික ඔක්කොම ඉවරයි. ඉතින් දැන් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට publish කියන එකට click කරගන්න. හරි දැන් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට view channel කියන එකට click කරගන්න. ඉතින් ඔයාලට සමහර විට මෙන්න මේ වගේම එන්න පුළුවන්. ඒ කියන්නේ අපි දාපු logo, banners එහෙම මොනවත් add වෙලා නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක add කරන්න ඔයාලට විනාඩියක් දෙකක් YouTube එක ගන්නවා. ඉතින් එහෙම ගන්නකම් ඔයාලට පුළුවන් මේ page එක මේ විදිහට refresh කර කර ඉන්න. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ banner එක, logo එක, description එක කියන ඔක්කොම දේවල් මේ channel එකට හරියටම add වෙලා තියෙනවා. ඉතින් ඔයාලා හිතන්නේ channel එක හදලා ඉවරයි කියලාද? නෑ. දැන් තමයි අපිට වැදගත්ම දේ කරගන්න තියෙන්නේ. ඉතින් ඒ වැඩේ කරගන්න ඔයා ආයෙ මේ customize channel කියන එකට යන්න ඕනේ. හරි. දැන් ඔයාලට තියෙන්නේ
මෙතන මේ settings tab එකට යන එක. ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට මේක තියාගෙන මෙතන channel කියන tab එකට එන්න. ඉතින් දැන් ඔයා මෙතනින් country of resident කියන එක select කරන්න ඕනේ. ඉතින් ඔයා මේකට ශ්‍රී ලංකා කියලා select කරන්න. මොකද මං එහෙම කියන්නේ ඔයාලට මෙතනින් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මෙතෙන්ද කිසිම ප්‍රශ්නයක් නැතුව ශ්‍රී ලංකා කියලා select කරගන්න. හරි දැන් ඔයාලට තියෙන මේ විදිහට keywords ටිකක් add කරගන්න එක. හරි දැන් ඔයා ආයෙ ChatGPT එකට යන්න ඕනේ. ඉතින් ChatGPT එකට ගිහිල්ලා කියන්න ඕනේ අපිට අපේ channel එකේ keywords විදිහට keywords ටිකක් දෙන්න කියලා. හරි දැන් මම මේ විදිහට මේක type කරගන්නවා. හරිති මම මේ විදිහට ටයිප් කරගෙන තියෙනවා අපේ channel එකට English keyword ටිකක් දෙන්න කියලා. හරි දැන් මම මේ විදිහට මේකත් මේ විදිහට submit කරනවා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙයා keywords ටිකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ටිකෙන් ඔයා කරන category එකට ගැලපෙන විදිහට මෙන්න මේ විදිහට keyword එකක් තියනවා නම් ඔයාලට පුළුවන් ඒක copy කරගෙන ආවිල්ලා මෙන්න මේ විදිහට මෙතනින් paste කරගන්න. ඉතින් එතකොට ඔයාලට මේ විදිහට මේක add වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයා කාලය අරගෙන මේක ඉතින් තියෙන්න පුළුවන් ඔයා කරන්න බලාපොරොත්තු වෙන්න නැති ඒවත් තියෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයාලට පුළුවන් මේ විදිහට ටිකක් කාලය අරගෙන හොඳයි කියලා හිතන ටිකක් මේ විදිහට copy කරගෙන ආවිල්ලා මේකට paste කරගන්න. හරි මම මේ විදිහට මං හිතන keywords ටිකක් දාගත්තා. ඉතින් මට කියන්න බැරි වුණා අනිවාර්යයෙන්ම මේ keywords කියන section එකට ඔයාලගේ channel එකේ name එකක් දාගන්න ඕනේ. හරි දැන් ඔයාලට තියෙන්නේ මේ tab එකේ වැඩ ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ මෙතන advanced settings කියන එකට යන්න එක. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට no කියන එක select කරගන්න. හරි ඉතින් ඊට පස්සේ මේක no කියන එක select කරලා ඔයාලට තියෙන්නේ මෙතන feature eligibility කියන එකට යන එක. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ එක feature එකක් eligible වෙලා ඉවරයි. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ මේ දෙවෙනි එක eligible කරගන්න එක. ඉතින් ඒකට ඔයාලට පුළුවන් verify phone number කියන බටන් එක උඩ click කරගන්න. හරි දැන් ඔයාලට තියෙන්නේ මේ විදිහට ඔයාගේ phone number එක දාගන්න එක. හරි මම මේ විදිහට මගේ phone number එක දාගත්තා. දැන් ඔයාලට තියෙන්නේ මෙතන next button එක click කරගන්න එක. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මට මෙන්න මේ වගේ error එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාට මේ error එක එන්නේ නැහැ. මොකද number එකෙන් ගොඩක් channel verify කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාට channel ගොඩක් එක number එකකින් verify කරන්න බෑ. ඉතින් මම මේ මෙතනින් එහාට කරන්න යන්නේ. ඉතින් ඔයාට තියෙන්නේ ඔයාගේ number එක ගැහුවට පස්සේ ඔයාට next කරාට පස්සේ ඔයාගේ phone number එකට code එකක් එනවා. ඉතින් ඒක ඔයාට පුළුවන් මෙතෙන්ට add කරලා submit කරන්න. ඉතින් එච්චරයි තියෙන්නේ ඔයාට මේ step එකත් verify කරගන්න පුළුවන්. ඉතින් ඔයාටත් මෙන්න මේ වගේ message එකක් ආවොත් ඔයාට තියෙන්නේ ඔයා channel එකක් හදන්න use කරලා නැති phone number එකක් මේකට දෙන්න පුළුවන්. හරි දැන් මම මේ tab එකෙන් cut වෙනවා. දැන් ඔයාට තියෙන්නේ මේ ඔක්කොම හදාගත්තට පස්සේ මෙතන save කියන බටන් එක උඩ click කරගන්න එක. හරි දැන් අපි channel එක හදාගෙන ඉවරයිනේ. දැන් ඔයා මෙන්න මේ විදිහට අපේ account එකේ home page එකට එන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි තාම මොනවත් මේ account එකේ search කරලා නැහැ. ඉතින් දැන් ඔයා මේකේ search කරන්න ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා මේකේ හදන්න බලාපොරොත්තු වෙන videos තියෙන්නේ. ඉතින් මම නම් කැමති ranking videos දාන්න. ඉතින් ඒ හින්දා ඔයාට පුළුවන් search කරන්න ranking videos ඒ වගේ ඒකට අදාළ දේවල් ඔයාට මේකේ search කරලා බලලා ඒවා subscribe කරලා like කරලා තියාගන්න පුළුවන්. එතකොට YouTube එක අඳුර ගන්න ඔයා කැමති මෙන්න මේ site එකට කියලා ඔයාට තව ඒ වගේ දේවල් ඒ වගේ videos ඔයාගේ home page එකට එවනවා. ඉතින් ඔයාට පුළුවන් ඒකෙමුත් ඔයාගේ videos වලට ideas ගන්න. හරි දැන් අපි අපේ channel එක සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ හෙට ඉඳලම අනිවාර්යෙන්ම videos upload කරන එක. ඉතින් මම පොඩි ටිප් එකක් දෙන්නම්. ඔයා අනිවාර්යෙන්ම USA target කරලා videos හදනවා නම් ඔයා අනිවාර්යෙන්ම රෑ තමයි වීඩියෝ එක දාන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් මම නම් දාන්නේ රෑ 12ත් 2ත් අතර වෙන විදිහට. ඉතින් ඔයාලට 12 වෙනකන් ඇහැරලා ඉන්න ඕනේ නැහැ. ඔයාලට වීඩියෝ එක schedule කරලා තියන්න පුළුවන්. ඉතින් ඒවා ඔක්කොම අපි අනිත් වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා. ඉතින් සමහරු මෙන්න මේ විදිහට channel එකක් හදපු ගමන් ඒක හැම තැනටම share කරනවා. ඉතින් අපි මේ USA target කරලානේ channel එක හදන්නේ. ඒ හින්දා ඔයා කාටවත්ම මේ channel එක share කරන්න එපා.
මොකද ලංකාවේ views මේකට ආවොත් YouTube එක බලනවා ලංකාව පැත්තට මේ වීඩියෝස් ගොඩක් බර කරන්න. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ channel එක ඔයාගේ යාළුවෙක්ටවත් කියන්න එපා. ඉතින් එහෙම කියන්න ඔයාලට තේරෙනවනේ. මොකද ලංකාවේ එක්කෙනෙක් හරි බැලුවොත් මේක YouTube එකෙන් ලංකාව පැත්තට මේ channel එක යවන්න බලනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳලා බලමු කොහොමද මේ channel එකට සුපිරියටම trending වෙන USA target කරලා ෂෝට් වීඩියෝස් හදාගන්න කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක බලන්නත් ඕනේ නම් channel එක subscribe කරලා තියාගන්න. මොකද ඒ වීඩියෝ එක දැම්මම subscribe කරලා නැති වුණොත් ඔයාට ඒ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම මිස් වෙලා යන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ දැම්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මේ වගේ වටිනා වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ phone එකටම notification එකක් මාර්ගෙන් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අදට මම ගිහින් එන්නම්. මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්.